බරපතල ගැටලු ගණනාවක් අද අපේ ඉදිරියේ තියෙනවා. මම මේවා කෙටියෙන් කියනවා නම් එකක් තමයි මේ රටේ ආරක්ෂාව. මේ රට කෑලි කෑලි වලට කඩලා දෙන්න අපි කාටවත් අයිතියක් නැහැ. මේ රට එකක් හැටියට තියාගත්ත තරමට තමයි සමගිය සමාදානය තියෙන්නේ. සහජීවනය ඇති වෙන්නේ. බෙදුම්වාදය ත්‍රස්තවාදය හරහා ඇති වුණේ යුද්ධය පමණයි. මේ බරපතල අවශ්‍යතාවය ඉෂ්ට කිරීමේ වගකීම ඊළඟ පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ දූල පුතාලගේ අනාගතය සාර්ථක කිරීමේ ඒ අනාගතය ආලෝකමත් කිරීමේ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරලා වේගවත් කිරීම ඊළඟ පාර්ලිමේන්තුවට පැවරෙන වගකීමක් තවත් වගකීමක්. අපි හැමෝගෙම අවශ්‍යතා තේරුම් අරගෙන ඒ අවශ්‍යතා අනුව කටයුතු කරනකොට විවිධ වයස්කාණ්ඩ වෙන්නට පුළුවන් විවිධ තරාතිරම් වල වෙන්නට පුළුවන් ඒ සියලු දෙනාගේම ඌමනා එපාකම් ඉෂ්ට සිද්ධ කිරීමේ වගකීම වගේම වරප්‍රසාද අයිතිවාසිකම් අලුතෙන් දිනා දීමටත් දිනා ගන්නා ලද වරප්‍රසාද අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමයි වගකීමත් ඊළඟ රජයට පැවරෙන තවත් කටයුත්තක්. මේ ඔක්කොටම වඩා නිදහස කියන දේ භුක්ති විඳින්න නිදහසේ කටයුතු කරන්න අන්න ඒ වගකීම අනිවාර්යයෙන්ම ඊළඟ රජයට පැවරෙනවා. මම දීර්ඝව කතා කරන්නේ නැහැ කියලා පටන් ගත්තා. දැනටත් මම ටිකක් දික් කළා කතාව.